පියසීලි 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 කොහෙද බං ඉන්නේ? මොකද බං කෑ ගහන්නේ? ඉස්සර වෙලා කෑ ගැහුවා බං. ඔබට ඇහුන්නේ නැද්ද? යකෝ මේක රිසිවේ සම. දර කෑල්ලක් කඩනවා වුණත් ඇති නඩු දාන්න. එහෙව් එකේ උඹේ කටේ සවුදම. හරි හරි බං. මං ඔබව දැක්කේ නැති නිසායි කෑ ගැහුවේ. මේ තනි බංකල මේ පුළුවන්ද බං ගෑණියට දර බිඳින්න? මෙච්චර වෙලා කඩාගත්තේ ඔච්චරද බං? ඉස්සර වගේ දරත් නැහැ බං. අර දෙමට ගහ ගොල්ලේ ගෑනුත් රින් කරනවානේ මේක ඇස්සේ. උඹ දැක්කේ? එහෙනම් ඒක නෙවෙයි බං. අපි වැටිච්ච අමාරුවක් ලලිතෝ. ඒ කිව්වේ? ඇයි බං අර සුසන්ත කාර්යාගෙන් ගත්ත ණයසල්ලි? උන් අපිට ඔහොම සල්ලි පෙටව ගහන කතාවක් කිව්වේ නෑනේ බං. ණයසල්ලි වලට වෙච්ච දේ මට නම් හිතා ගන්නවත් බෑ ලලිතෝ. නටපුත් තොইলකුත් නෑ, දෙරේ පළුවකුත් නෑ කියලා පුරාණ මිනිස්සු කිව්වේ කට කහනවට නෙවෙයි බං. උඹ කියන්නේ මේ ගමට මේ දේවල් සිද්ධ වුණේ කවදාන් පස්සේ කියලා. අනේ මන්ද. හොඳට කල්පනා කරලා බලන්න. ඔබ කියන්නේ රන්මලියා තේන බදු මුදලාලිගේ පුතාගෙන් සල්ලම් වෙච්ච එක මුළු ගමටම අසුබෙට බලපෑව කියලා. නෑ බං. ඒක නෙවෙයි. එහෙනම් අර නදෝරිසා ඌ මේ කදුරු ගහ පැලැස්සට කඩාපහත් වෙච්ච දවසේ ඉඳලා බලපන් සුදු පිරුවට වගේ හිටියට ඌක මහ යද්දෙස්සේ. මොකෝ බා? මේ කතාවට නම් බා හිතුණා බා. නිකමට හිතලා බලපන්. මොන මිනිස්සයාද පොඩි කොල්ලෙක් එක්ක කැරකොප්පේ නිදාගන්නේ කියලා? අනේ මන්ද බා. උන් කොහොම හැපියාගත්තද කියලා? කොහොම කියනකොට මටත් බය හිතෙනවා බා. උන් යක්දෙස්සෙක් කියලා.